රජය විසින් 138ක යෝජනා කරු විදුලි ගාස් සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම සභාව රටවටේ ගිහලා 15කින් වැඩ කිරීමක් කළා. මේ සියලු ක්‍රියාන්විත තියෙන පිටිපස්සේ IMF එක. එයාලා කියන දේ තමයි මෙතන වැඩේ වෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ වැඩි කිරීමත් එක්ක ප්‍රසාදිනේ කියලා ගරු නම්බුනාමයක් හම්බුණා. ඒ එක්කම ඊට පස්සෙන්දා මේ රටේ ජනතාවට විදුලි බිල 115කින් වැඩි වීමේ පුවත ලැබුණා. ඉතින් ඒ හින්දා අපි හිතාමත්ම ඒ සම්බන්ධ උදි කරන්න මහජනදාස් අරගෙන ඒ කාර්යභාර කරා මහජන උපයෝගිතා කොමිසම සභාව. හරි. අපි ස්තුතියි. දැන් කරන්න ඕන මොකද්ද? මේ විදුලි බිල වැඩි වීමත් එක්ක මිල ගණන් වැඩි වෙනවා. අන්න ඒක නිවැරදි ක්‍රමවේද හදන්න කෝ යාන්ත්‍රණي. අපි අහනවා. දැන් යුනිට් 300 රුපියල් 2000 විතර බිලක් වැඩි වෙන්නේ. මේ කියන දාලා දත්ත අනුව. එහෙමනම් යුනිට් 300 දෙහා ඒ නිෂ්පාදනය. රුපියල් 2000යි ලයිට් බිල වැඩි වෙන්නේ මාසෙට. හැබැයි ඔහුට ලක්ෂයකට දාසන ප්‍රමාණයක් වැඩ කරන කාර්යාල කාර්ය සහායකවරයා. මේක තමයි ඇත්ත. එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ එස්සෝ හරි නැත්නම් ඒ ඉන්න මේ කාන්තා නිලධාරිනියයි. ඔය තමයි ඇත්ත. ඒතර ඒ යන්නේ විදුලිය. ඒතර ෆෑන් සහ දැන් සියලු කැපකිරීම් කළ තියෙන වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු ඒගොල්ලෝ කාමරවල ගන්න පුළුවන් හවස 2-3 වෙනකොට AC එක ඔෆ් කරන්න. උදේත් පුළුවන්. බැරිම නම් දාගන්න 12ට. දැන් අපේ සරත් අයියා අර ඉන්නෙන් බැරි තැන අර අවු කන්නාඩි දාගෙන ඉන්නවා වගේ. දාගන්න පුළුවන්. මෙන්න මේවා අඩු වෙන්න ඕන. එතකොට පුළුවන් මහ ජනතාවත් පරිත්‍යාග කරගත්තා. මේ රාජ්‍යාංශයත් පරිත්‍යාග කරගත්තා. එහෙම නැතුව අපේ ගෙදර බල්බ් එක ඔෆ් කරන්නත් මහත්වරු ටික AC එක දාගෙන ඇතුලේ නැති වෙලාවලත් AC එක වැඩ කරනවා නම් ඒක පළරහිත ක්‍රියාවලිය. ඒ නිසා මහජන උපයෝගිතා සභාව අපි කියන කරුණා කරලා මේ වැඩේ ඔබතුමාලා කරලා ඒ සාහනය 115 වැඩි කිරීමේ අවස්ථාව ලබා දී තියෙනවා. ඒකම එහෙමනම් ඒකේ පරිභෝජන අඩු කිරීමේ කාර්යභාරය වහාම මේක මැදිහත් වෙන්න ඕන. අපි දකුණු සමහර රාජ්‍ය ආයතන ෆෑන් එක කර තියෙන මේ ඒ ලකෝසම මැදිහත් වීම අගය කරනවා. ඒක තුල ආපු මේ විවේචන අදහස් යෝජනාත් එක්ක ඒ දේ කරන්න බැරි අනිවාර්ය කරන්න වෙනවා. ඒක කෙසේ වෙතත් මේ පිටිපස්සේ ඉන්න තනිකර